හායි යාළුවනේ කියලා සාද්දෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ බලන්න ඇති. හොඳයි කියලා ඇති. ඒ වුණාට ඔයාලා වීඩියෝ බලන්නේ නැත්නම් දැන්ම ගිහින් බලන්න. මං අද පෙන්වන්න යන්නේ අපේ බල්ලා. අපේ චුටි කුකු. කුකු. යකෝ පාඩු වෙනනේ බං මේ ආවද නිකන් ඇද්දි බලන්න වීඩියෝ කරන පරීක්ෂණ කොට දෙන්න හදනවා. ඔන්න ඔක තමයි අපේ බල්ලාගේ කතාව. බල්ලෝ කුකු බල්ලා රැට ඇවිස්සෙන්නේ නැති එකනේ වැඩි තියෙන්නේ. යකෝ උඹලා මහා මේ කුණාට අඬට හදනවා. විශේෂ අරගන්න හිතුවා මාඩේ මම මොලකාරය උඹලා ගොංකාරය. හැබැයි කමන්නේ පොඩි විශේෂයක් දෙන්න අපිට කැම වෙඩ පොළ වෙනවා. එතකොට මගේ කැම වෙඩ පොළ වෙනවා. බල්ලා කතාව තමයි ඕක ගයිස්. මගේ වීඩියෝ බලන කට්ටියට මං කියන්නේ කමෙන්ට් කරන්න ලයික් කරන්න. මම මෙන්න මේ ශාකේ ගැන ඔයාලට කියලා දෙන්නම්. මේ ශාකේ බයික් එකක් යන වේගෙන් මෙන්න මේ ශාකේ අපි දැන් ඔබටත් පුළුවන් මේ වගේ නුග ගහක් අරගෙන ලොකු වෙන්න අරලා ලොකු නුග ගහක් අරගෙන ලොකු වෙන්න ඇදලා මෙන්න මේ වගේ යටින් සිමෙන්ති දාලා තියෙන මේ කොටුවට විතරයි හදලා තියෙන්නේ. අය බොරු කියනවා නම් මම ඔයාලට කියන්නම්. මේ ගලවන දවසන මම ඔයාලට වීඩියෝ එකක් දාන එක දානවා. මෙන්න තියෙනවා මෙන්න බැඳලා මෙන්න මේ වගේ දැන් අපි සමන් පිච්ච කොටුවල ගත්තොත් දැන් ඔයාලා දන්නවනේ මුල් මෙන්න මේක බැඳාම මුල් කැමෙනවා කියලා සමන් පිච්ච මේ සුවඳයි. රැයට තමයි සුවඳ පාන්දරට සුවඳයි. ඒ වගේ මෙන්න මෙහෙම බැඳලා ඉතල මුල් හට ගන්නවා. අර ඔයාලා දැකලා තියෙන ඇති ගස්වල මෙන්න මෙහෙම මුල් හට ගන්නවා. එතකොට හදලා තියෙන ගස් ටිකම හදලා තියෙනවා. මේකෙත් හදලා තියෙනවා. මේක නම් අපි දන්නවනේ මේ. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්න මගේ ලස්සන මාල් ටැංකිය. මාළු නෑ හැබැයි ලස්සන ගස් කොළන් වැල් ටිකක් නම් තියෙනවා. මට වීඩියෝ එක ප්ලේනවත් දන්නේ නැහැ ඔයාලට. කරුවලයි මම උපරිම පැස් ලයිට් එක දාගෙන ඔයාලට උත්සාහ කරන්නේ. මේ ඔබට පේන එක එළියක් බුදුපහන. අපේ තාත්තගේ ඩිසයින් එක තමයි මෙන්න මේ. ඒක තමයි ඔබට පේන්නේ. එහෙනම් මං ගයිස් තියනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අයියෝ රිප්ලයි එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. මැසේජ් බොක්ස් එක තියෙනවා මැසේජ් එකක් දාන්න. හොඳයි. ලයික් කියන්න සුපිරි කියන්න. හැමදාම ඉල්ලනවා වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න මං කියනවා ආයෙත් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක සෙට් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න හැමතැනම